ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින තරගාවලිය ජූලි 2 වෙනිදා පටන් ගන්නවා. ඉතින් අපි ඊට පෙර බලමු කොහොමද ශ්‍රී ලංකාවට එරෙහි බංගලාදේශයට තියෙන වාර්තා කොහොමද කියලා. මේක අපේ කණ්ඩායමේ ශක්තිය ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එක අවසානය වෙනකන්. අනිවාර්යයෙන්ම අපේ channel එකත් subscribe කරලම තියාගන්න. එහෙනම් අපි බලමු බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග ඉතිහාසය කොහොමද කියලා. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මේ වන විට එක්දින තරග 57ක් පැවැත්විලා තියෙනවා. මේ තරග 57න් 43ක්ම දීලා තියෙන්නේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම. බංගලාදේශය ජයග්‍රහණය කරලා තියෙන තරග 12ක් විතර. තරග දෙකක් ප්‍රතිඵල රහිතව අවසන් වෙලා තියෙනවා. මේකෙන් තේරෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම පැහැදිලිව ඉදිරියෙන් සිටින බව එක්දින තරග ගත්තට පස්සේ. අපි බලමු දැන් මේ ජයග්‍රහණ බෙදලා තියෙන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකාවේ පවත්වපු තරග 28න් 20ක්ම දීලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම. බංගලාදේශයේ පවත්වපු තරග 17න් 15ක්ම දීලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. වෙනත් රටවල්වලදී කියන්නේ ලෝක කුසලාන වගේ තරගවලදී වෙනත් රටවල්වලදී පැවැත්වුණු තරගවලින් 12න් 8ක්ම දීලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම. හැබැයි 2024 මාර්තු මාසයේ බංගලාදේශ තරගාවලියක් ක්‍රීඩා කරා. ඒ තරගාවලිය නම් තරමක් වෙනස් වුණා. පළමු තරගයේ බංගලාදේශය ජයග්‍රහණය කරා. දෙවෙනි තරගයේ දිනේ ශ්‍රී ලංකා කණ්ඩායම. නමුත් තුන්වෙනි තරගයේ දිනේ බංගලාදේශ කණ්ඩායම. ඒ නිසා දෙකට එකක් විදිහට මේ අවසානයේදී තිබිච්ච තරගාවලිය බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වුණු තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී හැටියට ඉන්නේ බංගලාදේශ පිතිකරුවෙක්. ඒ තමයි මුෂ්ෆික රහීම්. ඉතින් මුෂ්ෆික රහීම් මෙවර සංචිතයට අයිතිවත් වෙන්නේ නැහැ. ඔහු විශ්‍රාම ගෙන තියෙන හින්දා. ඉතින් දෙවනියට ඉන්නවා කුමාර සංගක්කාර, තුන්වෙනි ස්ථානයේ ඉන්න සනත් ජයසූරිය. ඉතින් ඊට පස්සේ ආයිමත් බංගලාදේශ ක්‍රීඩකයෙක් ඉන්නේ මහමදුල්ලා. කුසල් මෙන්ඩිස් ඉන්නවා ලකුණු 584ක් ලබාගෙන. පන්දු වැයීමෙන් අතර පස්සේ මුත්තයි මුල්ලිදරන් සහ ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බංගලාදේශයට එරෙහිව වැඩිම කඩුල් ලබාගෙන තියෙන අතර බංගලාදේශයේ මොස්ටෆි මොටාසා සහ ශගීබ් අල් හසන් වැඩිම කඩුල් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති අවසාන තරග 5න් 3ක්ම ජයග්‍රහණය කරලා තියෙන බංගලාදේශ කණ්ඩායම. ඒ වගේම ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි තරග තිබිලා තියෙන්නේ 1998 දී පටන් ගත්ත මෙම තරග වලින් බංගලාදේශය පළමුවට තරගයක් ජයග්‍රහණය කරන්නේ 2016 පෙබරවාරි 20. මේ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ ඉතිකරන වාර්තාව ගත්තට පස්සේ නායක චරිත සලංක තරග 73යි. මේ ලකුණු 2374 ඇවරේජ් එක 43යි. ඇතුන් නිස්සංක තරග 66යි. ලකුණු 2508යි. ඔහුගේ ඇවරේජ් එක 41යි. අවිෂ්ක ප්‍රනාන්දු තරග 51යි. ලකුණු 1589යි. ඔහුගේ ඇවරේජ් එක 31යි. නිසාන් මදුෂ්ක තරග 4යි. ලකුණු 158යි. ඇවරේජ් එක 52යි. කුසල් මෙන්ඩිස් 143යි. 4429යි. ඇවරේජ් එක 34යි. සදීර ගත්තට පස්සේ ඔහුගේ ඇවරේජ් එක තියෙනවා 31ක්. ලකුණු 1261යි. කමිදු මෙන්ඩිස් තරග 19යි. ලකුණු 353යි. ඇවරේජ් එක 27යි. ශ්‍රී ලංකාව පන්දිය වන්නන් ගත්තට පස්සේ වනිදු හසරංග මැච් 63කට විකට් 99ක් ලබාගෙන තියෙනවා. ඔහු 100 වන කඩුල ආසන්නයේ තමයි සිටින්නේ. මහිත් තීක්ෂණ තරග 52යි. කඩුල 76යි. තුනිත් එල්ලාලගේ තරග 29යි. කඩුළු 37යි. ජෙෆ්රි වැන්ඩර්සේ තරග 28යි. කඩුළු 40යි. දීල්ෂා මදුශංක තරග 26කට කඩුළු 45ක් ලබාගෙන තියෙනවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ පිතිකරණ සහ පන්දු යැවීමේ දක්ෂතා. මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකාව සහ බංගලාදේශ සංචිත අතර හෙඩ් ටු හෙඩ් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු තරගයේ අලුත්ම තොරතුරුත් එක්ක. ඉතින් අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලම තියාගන්න. ඔබට ජය වේවා.